Good morning හැමෝටම. Good morning. අයිබෝන්. right. අපි පුංචි කතාවකට යන්න. සර් චුට්ටක් ඔයාලට මේ උගන්වන්න අපි පටන් ගත්ත ගමන සහ අපි පන්ති ආරම්භ කරේ කොහොමද? එතකොට අපි ආපු ගමන දැන් ළමයි 10ක් 12ක් වෙන්න හැදලා තියෙන. ඒකට සමස්ත ළමයි ටික ගත්තොත් අපි ළමයි 25ක් විතර දැන් ඉන්නවා 30කට ආසන්න. ඒක සම්බන්ධව මම ගොඩක් සතුටු වෙනවා. අපි ඒක පෝස්ටර් එකක්වත් ඒක බැනර් එකක්වත් ගහලා නෙමෙයි. ඔබේ වචනෙන් ඔබේ කට වචනෙන් ඔබ වැඩ කිරීම තුළ ළමයි ඇවිල්ලා වාඩි උනේ. ඒකට සමහරුන්ට මතක ඇති අපි ඉංග්‍රීසි අකුරු ටික ලියාගන්න බැරි දරුවෝ පවා හිටියා. දැනටත් ඉන්නවා. නමුත් අපි ඒ ටික හදලා ඔබේ වාර විභාගයට අවශ්‍ය ලකුණු ටික අරන් දෙන්න තැනට නිර්මාණය කරන්න දැනට වැඩ ටිකක් හදලා සහ කරගෙන ආවා මාස 6ක් 7ක් තිස්සේ. එතකොට පුතේ අජිත් සර් කියලා කිව්වහම නැත්තම් මම උගන්වන්න ගන්න කාල සීමාව ගැන කතා කරොත් මීට අවුරුදු හරියටම ගත්තොත් 18කට විතර උඩදී. අවුරුදු 18කට විතර උඩදී. ඒ කියන්නේ 2007 පටන් ගන්නවා. මගේ 2007 ඉවර වෙනවා උසස් පෙළ විභාගයේ ඉවර වෙච්ච සැනින් අනිත් පැත්තට මම උගන්වන්න පටන් ගන්නවා. ඒකට හේතුව පුංචි කාලේ මගේ ඔළුවේ තිබිච්ච සිහිනය තමයි මොකද? ගුරුවරයෙක් වෙනවා කියන සිහිනය. මේක පාසල් පද්ධතිය ඇතුලේ සහ ගුරු භූමිකාව ඇතුලේ අපි ආත්මීය සතුටක් සහ ආත්ම වින්දනයක් ලබන රස්සාවක්. නමුත් මේක කටුකයි. ඒ කියන්නේ අපිට ළමෙක් නිර්මාණය කරන්න අපි හැදෙනකොට අපිට විවිධ අභියෝග සහ විවිධ බාධක වලට අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ගුරු භූමිකාව ඇතුලේ. එතකොට ගුරු භූමිකාව ඇතුලේ අපි අපේ රාජකාරිය හරියට කරොත් එහෙම දරුවෝ ළමයින් ගුරුවරුන් මොකද කරන්නේ? ආදරේ කරනවා. එතකොට මෙන්න මේ 2007 උගන්වන දරුවා පුතේ ශිෂ්‍යත්ව ළමයි. ශිෂ්‍යත්ව දරුවේ 5 වසරේ දරුවෙක්ට ඉංග්‍රීසි තමයි ඉගෙනන්නේ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොහොමද මේ විෂයන් තුනක් මම ගත්තොත් සාමාන්‍ය විෂයන් තුනක් උගන්වනවා සාමාන්‍ය පෙළ විභාගයට. ඒක ලොකු බාරදූර කාර්යයක්. ඒ කියන්නේ සිංහල, ඉතිහාසය, ඉංග්‍රීසි. මම ඉංග්‍රීසි විෂය හදාගන්නේ මීට අවුරුදු 4කට 5කට උඩදී මගේ වැඩ කරන පාසලේ අනිත් පාසලේ හිටපු පාසලේ ඉංග්‍රීසි විෂයට ගුරුවරයෙක් හිටියේ නෑ. ඒ නිසා මම ඉංග්‍රීසි විෂය උගන්වන්න පටන් ගන්නවා විතරයි. ඒ පටන් ගත්තාට පස්සේ මට දැනෙනවා ඉංග්‍රීසි දැනුම මම තව හදා ගන්න ඕනේ කියලා. ඊට පස්සේ යන්න මම මාස දෙකමාරක කෝස් එකක් කරනවා. නැත්නම් පාඨමාලාවක් හදාරනවා. එතනින් පස්සේ රජරට විශ්වවිද්‍යාලේ ඩිප්ලෝමාවට දාලා ඒක අධ්‍යයනය කරමින් ඉන්න. එතකොට පුතා අපි මේ ආපු ගමන් මඟ තුල මට කියන්න අවශ්‍ය උනේ මේ 2007 පටන් ගත්ත ඉගැන්වීම තුල මට ලොකු අරමුණක් තිබ්බා. මෙන්න මේ අපි කියනවා ටියුෂන් කලාව ඇතුලේ ටියුෂන් එකක් නොවේ ළමයින්ගේ අධ්‍යාපනය හරියටම දීලා විභාගය ලියන්න වාඩි වෙනකොට ඒ ළමයාට පේපරේ අතට හම් වෙනකොට ඒ ළමයාට පේපරේ ලේසි වෙන්න ආන්ගේ සීනියට යන්න පාර හදන්න අවශ්‍යයි කියන අරමුණ මට තිබුණා. මම මේක අද කියන්නේ වෙන මොකටවත් නෙමෙයි. ඔයාලා දන්නවා මේ දවස්වල යනවා විභාගය. මොකද්ද විභාගය? සාමාන්‍ය පෙළ විභාගය. ඔයා තව අවුරුද්දකින් දෙකකින් ලියන විභාගයේ මේ දවස්වල යනවා. අද තියෙනවා මොන පේපර් එකද? සිංහල පේපර් එක. ඊයේ තිබුණා බුද්ධ ධර්මයේ පේපර් එක. අද තියෙනවා සිංහල පේපර් එක. මේ වෙනකොට දරුවෝ විභාගය ලියනවා. එතකොට මගේ ප්‍රධාන අරමුණ උනේ අර ඉගැන්වීමේ කලාව තුළ මුලින්ම දේශපාලන විද්‍යාව විෂය උගන්වනවා. ඔහොම විෂයන් ගණනාවක් පාසල ඇතුළේ උගන්වනවා. එතකොට මේ සියල්ල ඇතැරලා ඉංග්‍රීසි විෂය තෝරගත්තේ අදටත් ඉංග්‍රීසි කියන එකට රික්තයක් තියෙනවා. ඒ කියන්නේ ඒකට අඩුවක් තියෙනවා. ආන් ඒක හදන්න ඕන නිසා තමයි අපි මේක තෝරගන්නේ. ඒ නිසා ඔබව හරියටම නිර්මාණය කරන්න වගකීම බාරගෙන තියෙනවා. ඉතින් ප්‍රාර්ථනා කරනවා ආන් අර විභාගයේදී යන දරුවන්ට පේපර් එක අතට හම්බෙද්දී පුතේ අපිට මෙහි දැනෙනවා ඒ ළමයින්ට විභාගෙ ලේසි වෙන්න ඕනේද නැද්ද? ලේසි වෙන්න ඕනේ කියලා. අයියේ අපිව විශ්වාස කරලා එන ළමයට අපි අපේ දැනුම හරියටම දෙන්න ඕනේ. ආන් ඒ වගකීම බාර අරගෙන තමයි අපි මේ වෙනුවෙන් වැඩ කරන්නේ. එතකොට හෙට දවසේ තියෙන මොන පේපර් එකද? ඉතිහාසයේ පේපර් එක. අනිද්දා තියෙන මොන පේපර් එකද? ඉංග්‍රීසි පේපර් එක. විභාගයේ විෂයන් 9 තුල තියෙන ලේසිම විෂය තමයි මොකක්ද? ඉංග්‍රීසි පේපරේ. ඇයි මම එහෙම කියන්නේ? උත්තර තියෙන එකම පේපරේ මොකක්ද? ඉංග්‍රීසි පේපරේ.